මම අද ඔයාලට වීඩියෝ එකකින් අරන් ආවේ මගේ හොස්පිටල් බෑග් එකට ගත්තු බඩු. ඒ කියන්නේ තාම හොස්පිටල් බෑග් එක හැදුවේ නෑ. ඒකට ගත්ත බඩු ටික මම ප්‍රයිස් එක කියන්නම්. මම කොහෙන්ද ගත්තේ කියලා කියන්නම්. ඉස්සෙල්ලා මම ගත්තේ රත්නපුර කැන්ඩි කිඩ්ස් එකෙන්. මේකෙන් ඉන්න බේබි බාස්කට් එක මේක රුපියල් 1750ක් වුණා. ඊට පස්සේ මම ගත්ත මෙන්න මේ ක්ලිප් සෙට් එක. මේක මම කලිනුත් ගත්තා. සන්ඩේකේ. මේක 290යි. ආයෙ ගත්ත මෙන්න මේ 5 pieces knitting set එක. පැක් එකයි සොක්ස් දෙකයි ඒක. මේක උනා රුපියල් 370යි. මේක ගත්තා මේක 250යි. මේකත් 250යි. ඊට පස්සේ මට ගත්තා ෆීඩින් බාඩ් එකක්. මේක 580යි. මේකත් 580යි. ඊට පස්සේ මෙන්න මේ බේබි කලිසම් ගත්තා. මේකේ 6ක් 650යි. මේ බේබි ෂර්ට් එක ප්ලේන් කලර් එකකින් මේකේ 6ක් මේ සෙට් එක 750යි. प्रिंटेड सेट එකක් ගත්තා. මේක 760යි. ඊට පස්සේ නැටික් ගත්තා 18යි 18. මේක සිංගල් නැටි එක 18යි 18න් 6ක් 690යි. මේක ප්ලේන් කලර් එක. තව 6ක් ගත්තා. එතකොට ඒක හැබැයි ප්‍රයිසස් දෙකක් තියෙනවා. මේ 18යි 18 එක මේක 690යි. මේක 18යි 18 තමයි. 750යි. ඔකයි දෙකම ස්ලිම් එකේ. ඔකයි වෙනසක් අර ප්‍රයිස් දෙක තියෙනවා. ඊට පස්සේ මේ පැනල් කිට් එක ගත්තා. මේක ටිකක් ලොකු සයිස් එකකින් ගත්තේ. ඒක ගන්න නැති නිසා මේ ලොකු එක 1120යි. මේක පොඩි සයිස් එක. මේක 550යි. මේකත් පොඩි සයිස් එක තමයි කිව්ටි වගේ වල. 520යි. ඊට පස්සේ මෙන්න මේක. ඒක 550යි. ඒකත් පොඩි සයිස් එක. ආයි මේ ලොකු සයිස් එකකින් ගත්තා. මේක 1120යි. ඒකට ඔක්කොම පැනල් කිට් 5ක් අරන් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ බේබි ටවල් එක. රැප් කරන්න ටවල් එක මේක 1045යි. ඊට පස්සේ ඩබල් 22යි 22 ඩබල් නැටි ගත්තා. 3යි 4යි 6ක් ගත්තා. එකක් 365යි. මේකේ පර්පල් කලර් එකෙන් තියෙන්නේ අවුට්ලයින් එක. මේක 365යි. ඒක බ්ලූ කලර් එක. කියන්නේ මට ලැබෙන්නේ පුතෙක් නිසා මම බ්ලූ කලර් එක ටිකක් බර වැඩියෙන් ගත්තා. ඊට පස්සේ වූල් කිට් එක ගත්තා. මේක එකක් 520යි. ඒක තියෙන්නේ 520යි.
ගත්තා. මේවා මේවට කියන්නේ පැනල් 36 පැනල් 520යි. මේකත් 520යි. ඒකත් 520යි. මේ සේරම සේම් ප්‍රයිස් යන්නේ. මම පින්ක් එකෙනුත් ගත්තා. එක එක ඩිසයින් වලින් ගන්නවා නම් එකම ඩිසයින් එක ගත්තේ නෑ. ඒකට ඒකෙන් ගත්තා 6ක්. පැනල් 6ක් ගත්තා. මම දන්නේ මේව ඇති වෙයිද. මම තාම ඉතින් මම හරියටම දන්නේ මේව ඇත්ත නැද්ද කියලා ඔයාලට අදහසක් දෙන්න. ආයි ගත්ත මෙන්න මේක. මේ බ්ලැන්කට් එක. මේක 500යි. මේ 22 printed single නැති එක. මේකෙන් 6යි 12යි 12යි ඒකත් එකම. ඔක්කොම 24ක් ගත්තා. මේක ගත්තේ printed එක මොකද ප්ලේන් එකකින් තිබුණේ නෑ මේ සැන්ඩි කිඩ්ස් එකේ. මේක අරන් තියෙන බ්‍රෑන්ඩ් දෙකක් කියලා. මේක HS baby care කියන එකෙන් ඒකේ 6ක් 1200යි. ඒකෙන් 12යි. මේක ස්ලිම් කියන බ්‍රෑන්ඩ් එකේ. ඒකේ 6ක් 1000යි. මම හිතන්නේ මැටීරියල් එකේ වෙනසක් ඇති. ඒකෙන් 12යි. ඒකට ඔක්කොම 24යි 22යි 22. ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න මේ මට කිව්වේ නම් 18යි 18 වැඩි ඕනි වෙන්නේ නැහැ 22යි 22 තමයි ගොඩක් ඕනි කියලා. ඉතින් මම ඒකෙන් ගත්තා 24ක්. ඩබල් නැති 6කුත් එක්ක 6ක් වෙනවා 24 විතරයි. මෙන්න මේක ගත්තා බේබි කෙයා කිට් එක. මේක තමයි උණ කටුව තියෙනවා. චූටි කනාවක් තියෙනවා. මේක 3990යි. මේක අර මේ කට එක තියෙන්නේ අර මොකද්ද මැෂින් එකක්. අන්න ඒක තමයි ගණන් වැඩි. ඊට පස්සේ ගත්ත බබාගේ නැපිස්. ඒ වගේ රෙදි වොෂ් කරන්න වොෂ් එකක්. නැපි වොෂ් එකක්. මේකත් 600යි. මිලිලීටර් 500යි. වෙට් වයිප්ස් එකක් ගත්තා. කඩල්ස් වෙලවන කඩල්ස් එකෙන්. මේකේ ප්‍රයිස් එක 690යි. ඒකනේ කටුල එකක් ගත්තා. ආයි මේක ඕනිත් දන්නේ දැන් යූස් කරන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මම ගත්තා ඒකත් 190යි. නැති පික්. ඊපස්සේ මේක ගත්තා මට. මේක මම හිතන්නේ තව එකක් ගන්න ඕනි. එකක් දැනට ගෙනාවා. මේක 240යි. මේක cotton buttons. මේක 200යි. කොලොන් එකක් ගත්තා 360යි. බේබි ඔයිල් එකක් ගත්තා. මේකේ ප්‍රයිස් 490යි. ක්‍රීම් එක 370යි. ෂැම්පූ එක 290යි. සබන් එක 145යි. එතකොට මෙන්න මේ ටික තමයි මේකෙන් ගත්තේ.
තව ගත්තා රබර් ෂීට් එක. මේක 2250යි. මේ රබර් ෂීට් එක තමයි ගත්තේ. හොස්පිටල් එකටත් මේක ගෙනියන්න පුළුවන් නැති කියලා මම හිතනවා. ආයෙ ගත්ත බේබි නෙට් එක. මේක ප්‍රයිස් එක 760යි. ආයෙ ගත්තේ ටිප්ලෙට් බෑග් ගත්ත 5ක්. මට පැක් කරද්දි එමුණා වෙයි කියලා සයිස් දෙකකින් ගත්ත මේකක් නම් 80ද කොහෙද මට මතක විදිහට එකක්. මේක බබාගේ අරන් යන්න. මේක නම් කියන්නේ මේ මම දැකලා තියෙන සාමාන්‍යයෙන් අනිත් shops වල එකම වගේ ඩිසයින් එක. මේක ටිකක් වෙනස්. මේ වගේ තව ගොඩක් ඩිසයින් තිබ්බා ඒකේ. මේක 4000යි. මේක පොඩ්ඩක් පොඩිද මන් දන්නේ නැහැ. හැබැයි ඇති වෙයි කියලා හිතනවා බලන්න මේක. මේ බෑග් එක 2600යි. මෙන්න මේක තමයි කැන්ඩි කිට්ස් එකෙන් ගත්තේ. කොහොම හරි මට බිල් එක බිල් එකට කොහොම හරි ඔක්කොම 40000 ගාණක් ගියා. එතකොට ඒකට යාළුවා 10% ඩිස්කවුන්ට් එකක් දීලා ඔක්කොම හරි 36යි ගාණක් වගේ තමයි වුනේ. සේරටම මේ සේරටම මේ ටික. ඊට පස්සේ මම ආයි දැන් මට හිතුණා පස්සේ අර බේබි ගවුන් එහෙම මේකේ අරන් තියෙන්නේ 12යිනේ. 12යි 22 ප්ලේන් නැපි ගත්තේ නෑ. ඒ හින්දා මම ආයි ගියා ඊළඟ දවසේ ප්‍රසංගයකට ගියා. ඒකත් රත්නපුරේ. ගිහිල්ලා බඩු වගේක් ගත්තා. ඒ ගමන්ම ඒවත් ගත්තා. බබාට මේ ඉතින් එනවා මේක. මේක නම් මේ බෙඩ් එකට දාන්න ගත්තේ මේකෙන් නම්. දන්න ඒ කියන්නේ කිසිම එක දන්නවා ඇති. ඒක තියෙනවා මේ වගේ රෙදි අර යාර ගන්නට දාලා ප්‍රයිස් දාලා තියෙනවා. ඒක රෙදි හොඳයි ඉතින්. ප්‍රයිස් එකට කවුලක් නෑ. ඒකට මම අතන ගත්තේ පැනල් 6යිනේ. පැනල් 12ක් වතුනේ. මොකද දැන් මම ඉන්න පැත්තත් එක්ක මේ සීතලයි. එතකොට පැනල් ටිකක් වැඩිපුර උනේ. ඒකයි මම අර පැනල් කිට් පහකුත් ගත්තේ මේ සීතල නිසා. මම අර සිරි පාදරේ කිට්ටුවේ ඉන්නේ. එතකොට සීතලයි වැස්ස වැඩි අපිට. සමහර විට මෙතන නැපි මදි වෙයි දන්නෙත් නැහැ. මෙතන තියෙනවා මම මෙතන 6යි. මම ආයි රෙදි ගෙනාවා පැනල් මහන්න. එතකොට මේකෙන් දෙකක් මේ ඩිසයින් එක. මේකේ ප්‍රයිස් එක තමයි මට මතක නැත්තේ. මම ප්‍රයිස් එක මෙතන සංගීතයේ බිල් එක. එතකොට මේකේ දැන් මේකෙන් දෙකක් නේ. එතකොට මේකෙන් එකකට මේකේ ප්‍රයිස් එක වෙලා තියෙන්නේ 480යි. මම කැන්ඩි කිඩ්ස් එකෙන් ගත්තේ 520යි. මේක ඉතින් ගන්න එක ලේසි බැලුවහම මේක මහන්නත් එපා. අර ගෙදරම මහන හින්දා අවුලක් නැහැ. නැත්නම් අර පිටට දීලා මහන්න ගියාම ඉතින් මේක මේ ප්‍රයිස් එක බැලුවොත් අරක ගන්න එක ලේසි. හැබැයි මේකේ රෙද්ද පොඩ්ඩක් වෙනස්. මේ ප්‍රසංගිකෙන් අරන් තියෙන මැටීරියල් එක මේකට වඩා ටිකක් ඝන කමයි වගේ. ඒක මම මේකෙන් දෙකකට ගත්තා. මේ ඩිසයින් එකෙන් පැනල් දෙකකට ගත්තා. මේ ඩිසයින් එකෙන් පැනල් දෙකකට ගත්තා.
මේ ඩිසයින් එකෙන් පැනල් දෙකකට ගත්තා. එතකොට ඒ පැනල් 6ටම ගිහින් තියෙන්නේ 2880යි. මෙන්න මේක ගත්තේ සංගීතයෙන්. මේක ගත්තේ අර අපිට සාමාන්‍ය ගෙදර යූස් කරන්න මේ පොඩි නැපි මහගන්න. ඒකට ඒක කෑල්ලට ගියාම හිතන්නේ 1000යි. යාර 5ක් තියෙනවා මෙතන. යාර 5ම 1000යි. ඒකත් අවුලක් නෑ. ඊට පස්සේ මම ගත්තා ඒකටම ගිහලා ඒකම ගත්ත මේ 22 නැපි ප්ලේන් කලර් එකකින් මම අතන ගත්තා මේ printed එක 24නේ. මම ආයි ප්ලේන් කලර් එකකින් ගත්තා 12ක්. ඒකේ ප්ලේන් කලර් එකකින් නැපි 6ක් 600යි. මේක 650යි. අද නෙවෙයි මේක නාඩුයි වගේ. ඒකට අරක මේක printed එකනේ. මේක printed 6ක් 1000යි. මේක ප්ලේන් එක 600යි. අවුලක් නෑ. මේක මම ගත්තා ලිස්ට් එකේ තිබ්බ මට තාම හොස්පිටල් එකේ ලිස්ට් එක මේ මාසේ තමයි දෙන වෙත්තේ. ඒ ලිස්ට් එකේ තිබුණා මොනවද කපු හිටිද යාරයක් ඕනේ කියලා. ඔව් 36 කපු රෙදි යාරයක්. මේකට ගත්තේ මම මේ සුදු පාටින් ගත්ත මොකටද නම් දන්නේ නැහැ. ඒකට ගිහම මේක නම් මහන්න රෙද්දක් ගත්තේ ප්‍රසංගික. ආයි තව ගත්තා බේබි ෂර්ට් මම ගත්තේ 12යිනේ. මෙහි වැස්සත් එක්ක වේල ගන්නත් එක අමාරු නිසා මම තව 12ක් ගත්තා මේ ප්‍රසංගිකෙන්. ඒකේ 6ක් ප්ලේන් එකෙන් 385යි. මේක 395යි printed එක. ඒක මහන්නේ ඒක තිබුණ මහපුව මේ නිසා ඒක ගත්ත ලේසි හින්දා. මේ බබාට ගත්ත මෙන්න මේක 190යි. ඩිසයින් 3කින් ගත්තා. ඊට පස්සේ මට කොට්ටෝ දෙකක් ගත්තා. හොස්පිටල් එක ගෙනියන්න. මේක 250යි. මේක ගත්තේ නම් ග්‍රීන් කලර් එකෙන්. ආයි ගත්තා පර්පල් එකේ 285යි. ඒක අර එම්බ්‍රොයිඩ් කරපු එක. ඔය දෙක තමයි ප්‍රසංගිකෙන් ගත්තේ. ඊට පස්සේ මම ඊට කලින් ගිහිල්ලා ගත්ත මොනවා නිසා මට කෝප්පයක් ගත්තා හොස්පිටල් ගෙනියන්න. ආයි සෝප් සබන් පෙට්ටියක් ගත්තා. පිඟානක් ගත්තා. මේ වෙනම ප්‍රයිස් මතක නැහැ. තව ගන්න කියලා තියෙන බෝල් එකක්. මේකට 125යි බෝල් එකක් ගත්තා. අලුතෙන් රත්නපුරේ දාලා තියෙනවා. රත්නපුරේ දන්නවා මේ චුට්ටක් වේ කියලා කලයක්. ෂොප් එකක් දාලා දිනවා. මම ඒකට නිකන් බලන්න ගියේ. ඒ ගිහින් මම මට හිතුවා ගත්තා ඒකේ ඕනි කියලා 350යි. මෙන්න මේ බාස්කට් එක ගත්තා මොනවා හරි දාන්න ඕනේ වෙයි කියලා හිතුණා. ආයි ගත්තා මෙන්න මේ බාස්කට් එක. ඒකේ තියෙන හැන්ඩල් දෙකක්. ආයෙත් මෙන්න මේ බාස්කට් එක. මේකේ මට හිතුණා මේ අර බබා එකන් ආවට පස්සේ පොඩි ගෙදරට යූස් කරන නැපිස් නමලා හුරු ගන්න ලේසි. ඉතින් ওই ටික තමයි මම ගත්තේ.
ගත්තේ මම තාම බෑග් එක රෙඩි කරේ නෑ මොකද වොෂ් කරන්න ඕනේ මේ දවස්වල මෙහි වැස්ස. මං හිතන්නේ 12ට කලින් වේලලා ගන්න ඕනේ රෙදි. ඒ නිසා දැන් තාම සේදුවේ නෑ. ඒතකොට මේ ටික සෝදන්න ඕනේ. බෑග් එක රෙඩි කරාම මම බෑග් එකට දාගත්තු ඒවා වෙනම වීඩියෝ එකකින් ගේන්න. මම තාම ෆස්ට් ටයිම් නිසා මම හරියටම දන්නේ. ඔයාලා දන්න අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මෙතෙන්ද තව අඩුපාඩු මොකුත් තියෙද? තව පෙන්වන්න දෙයක් තියෙනවා. තව මට ගත්ත ටික තියෙනවා. මම මේ චීත්ත ගත්තේ ප්‍රසංගකේ මේ ගත්තේ ඉස්සෙල්ලම එනේ තුන් පාරකට තමයි මම මේ ටික ගත්තේ. මෙන්න මේක අර චීත්ත රෙද්දෙන් එක මේකේ ප්‍රයිස් එක අන්නක බිල් ටික තියෙනවා. මේකට 500ක් ගියා මේ කෑල්ලට. මතක නැහැ කොච්චරද කියලා නම් යාර දෙකක්ද මන්දා. මට මතක නැහැ. මම අපේ අයියාගේ වයිෆ් එක ගිහින් තමයි ගත්තේ. මොකද එයා මහලා එයා දන්නේ හින්දා. මේ ටික දැන් මහලා තියෙන්නේ. මේ ටික නම් වොෂ් කරලා තියෙන්නේ. මේකට 500යි. ඊට මෙන්න මේක ගත්තා. තාම අයන් කරලා නැහැ. මේක මෙන්න මේකයි මේකයි මේ තුනටම ගිහින් තියෙනවා 2083ක්. මේකට මේ චීත්තරෙත් නෙමෙයි මේ අර හොඳ මොකද්ද කොහොමද අන්දම් මැටීරියල් එක නම් චීත්තරෙත් නෙමෙයි මේ කර ගවුම් එහෙම අහන්නේ. ඒක එහා මෙහා පේන්නේ නැහැ. ඒක නකමයි ටික. ඒකෙන් තුනක් ගත්තා. ඒකට 2083යි. මේක ගත්තේ මේ තියෙන්නේ ඒ ප්‍රසංගිකේ තියෙන සේල් එක වගේ. අන්න එතනින් මේ චීත් එක ගත්තේ. මේ කැලට 500යි. 500යි. එතකොට චීත් එකයි දෙකයි 3යි 4යි 5යි තව සුදු චීත් තනි සුදු එකක් ගෙනියන් තියෙනවනේ රෙද්දක්. ඒකත් ගත්තා. ඒක මේ තාම මහන්න දීලා අපේ අයියාගේ ගෙදර තාම මේක. එතකොට ඒකත් එක්ක චීත් ඔක්කොම 6යි. කලර් චීත් 5යි. මේ තියෙන්නේ මම කලින් ගත්තා කිව්වේ සන්දේකින් ගත්තේ. මේකත් එක. මේකේ තියෙනවා $8යි 12යි 24ක්. 560යි. අරක කීයක් තිබ්බේ මට මතක නෑනේ. මේක තියෙන්නේ 16යි. මේක 16යි. මේක 290යි. මේක කැල්ලි පිටින්. මේක සන්දේ. ඊට පස්සේ ගත්තා ඉතින් බිග් එකක්. ඒක තාම වොෂ් කරලා නෑ. මේ බිග් එකක් ගත්තා. ග්‍රීන් කලර් එකෙන් 430යි. ඊට පස්සේ වයිට් කලර් එකෙන් එකක් ගත්තා. ඒක 480යි. ඒක ප්‍රයිස් එක මෙයා කිව්වේ 50කින් වැඩි වයිට් එක. ඊට පස්සේ මේ පර්පල් කලර් එක. මේවා දෙකම ලස්සන තියෙනවා. කලර්ස් වලින් හරි ලස්සනයි ඒවා. ඒක 430යි. I got the blue color. මේක ඒක 430යි. ඔන්න ඔය ටික තමයි ගත්තේ.
ඉතින් මගේ channel එකට අලුතින් එකතු වෙච්ච කෙනෙක් නම් subscribe කරගෙන like එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා comment එකක් දාන්න. මෙතන තියෙන්නේ මම දන්නේ වැඩිව තියෙනවද අඩුව තියෙනවද දන්නේ මට හිතෙච්ච විදිහට ගත්තා. තව මදි පාඩු තියෙද්දි දන්නේ නැහැ. ඔයාලගෙත් අදහස් මට කියන්න. මම හොස්පිටල් බෑග් එක රෙඩි කරාට පස්සේ තව වීඩියෝ එකක් ගේන්නම්. තාම වොෂ් කරලවත් නැහැ. මට අර ඕනි වුණා අලුතෙන් මේ වගේ ගන්න බඩු ගන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට අදහසක් දෙන්න ප්‍රයිස් එක. රත්නපුරේ ඉන්න කෙනෙක් නම් ඉතින් මම කියපු මේ ෂොප් ටික දන්නවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම අලුත් විදිහකින් ළඟදීම ආයෙ එන්නම්.